ආයිබෝවන් දුවේ පුතේ අද මං ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා කියන පාඩම. අපිට මේ පාඩමේදී සංඛ්‍යා රටා වර්ග ගොඩාක් ගැන ඉගෙන ගන්න ලැබෙනවා. ඉතාමත් ලේසි ඒ වගේම ආස හිතෙන පාඩමක්. බලන්න දුවේ පුතේ මම මේ ලියලා තියෙන සංඛ්‍යා රටාව දිහා මේ සංඛ්‍යා රටාව දෙකෙන් ආරම්භ කරලා දෙකට හතරක් එකතු කරලා 6යි 6ට හතරක් එකතු කරාම 10යි 10ට හතරක් එකතු කරාම 14යි 14ට හතරක් එකතු කරාම 18යි. ඒතර දෙකෙන් ආරම්භ කරලා ක්‍රමක්‍රමයෙන් ඒකට හතර බැගින් එකතු කරලා හදපු සංඛ්‍යා රටාව. මේ තියෙන්නේ එක සංඛ්‍යා රටාවකට උදාහරණ. මේ වගේ අපිට ඕන තරම් සංඛ්‍යා රටා නිර්මාණය කරන්න පුළුවන්. ඒතර මේ සංඛ්‍යා රටාවේ පද අතර වෙනස හතරක් වෙනවා. හැම පද දෙකක් අතරම අනුයාත පද දෙකක් කියන්නේ එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස හතරක් වෙනවා. ඒතර මේ සංඛ්‍යා රටාවකට එක් උදාහරණයක්. මේ වගේ අපිට තවත් ඕන තරම් සංඛ්‍යා රටා නිර්මාණය කරන්න පුළුවන්. එතකොට 8 ශ්‍රේණියේ මේ අපේ පළවෙනි පාඩම මේ සංඛ්‍යා රටා කියන පාඩමේදී අපිට විවිධ සංඛ්‍යා රටා පිළිබඳව ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. බලන්න මේ සංඛ්‍යා රටාව 2 6 10 14 18. මේ සංඛ්‍යා රටාවේ පළමු පදය 2යි දෙවන පදය 6යි. එතකොට මේ සංඛ්‍යා රටාවේ තුන්වෙනි පදය 10යි. හතරවෙනි පදය 14යි. පස්වෙනි පදය 18යි. මේ විදිහට අපිට මේ සංඛ්‍යා රටාව තවදුරටත් ඉදිරියට ලියාගෙන යන්න පුළුවන්. අපි බලමු තවත් සංඛ්‍යා රටා කිහිපයක්. බලන්න මේ සංඛ්‍යා රටාව. පළමු පදේ 9යි. ඊට පස්සේ හැම පදයක්ම හැදිලා තියෙන්නේ ඒකට 9 බැගින් එකතු වෙලා. 9 18 27 36 45 54. පෙර සංඛ්‍යාවට 9ක් එකතු කරලා තමයි ඊළඟ සංඛ්‍යාව නිර්මාණය වෙලා තියෙන්නේ. බලන්න මේ සංඛ්‍යා රටාව 10 8 6 4 2 බිංදුව. ඒතර මේ සංඛ්‍යා රටාවේ පළමු පදේ 10යි 10න් දෙකක් අඩු වුණාම තමයි 8 කියන දෙවෙනි පදේ හැදිලා තියෙන්නේ. මේ විදිහට හැම සංඛ්‍යාවකින්ම දෙකක් අඩු වෙවි තමයි සංඛ්‍යා රටාව ඉස්සරහට යන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි. මේ වගේ තවත් අපිට ඕන තරම් සංඛ්‍යා රටා නිර්මාණය කරගන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ මම ඔයාලට වැදගත් කරුණක් කියලා දෙන්නයි හදන්නේ. බලන්න මේ සංඛ්‍යා රටාව දිහා. 3 5 7 9 11. මේ සංඛ්‍යා රටාවට තියෙන්නේ හරියටම පද පහක්. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ තියෙන පද ගාන මට හරියටම කියන්න පුළුවන්. 3 5 7 9 11 කියන පද ටික විතරයි මේ සංඛ්‍යා රටාවට තියෙන්නේ. මෙන්න මේ වගේ පද ගණන නිශ්චිත වූ සංඛ්‍යා රටාවකට අපි කියනවා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටාවක් කියලා. කියන්නේ පරිමිත සංඛ්‍යා රටාවක් කියලා. බලන්නකො මේ සංඛ්‍යා රටාව දිහා. මේ සංඛ්‍යා රටාවේ පද ටික ලියලා ඉස්සරහින් තිත් ටිකක් තියලා තියෙනවා. තිත් තුනක් තියලා තියෙනවා. ඒ කියන්නේ 2 4 6 8 10 තිත් තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාව තව දුරටත් ඉදිරියට අපිට ලියන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පද ගණන අපිට නිශ්චිතවම කියන්න බෑ. මේක ඕන තරම් ඉස්සරහට අපිට ලියන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ පද ගණන නිශ්චිත නොවූ සංඛ්‍යා රටාවකට අපි කියනවා පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටාවක් කියලා. මම හිතනවා ඔයාලට පැහැදිලි. පද සංඛ්‍යාව හරියටම කියන්න පුළුවන් සංඛ්‍යා රටා පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා විදියටත් පද සංඛ්‍යාව හරියටම කියන්න බැරි මෙන්න මේ වගේ සංඛ්‍යා රටා පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා විදිහටත් හඳුන්වන්න පුළුවන්. අපි තවත් සංඛ්‍යා රටා කිහිපයකට උදාහරණ බලමු. 1ත් 17ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. 1ත් 17ත් අතර පිහිටි ප්‍රථමක සංඛ්‍යා. මොනවද ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. අපි මේ වෙනකොට ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක කලින් ශ්‍රේණිවලදී ඉගෙනගෙන තියෙනවා. 1ත් 17ත් අතර තියෙන මුල්ම ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 2. 3 5 7 11 13 තමයි 1ත් 17ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා. ඒ කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා. එතන මෙන්න මේ විදිහට අපිට මේ සංඛ්‍යා රටාව කමා යොදලා පිළිවෙලකට ලියන්න පුළුවන්. ආරෝහණ පිළිවෙලට ලියන්න ඕනේ. එතකොට මේක පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටාවක්. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. ඒතර එකෙන් පටන් ගන්න ඔත්තේ සංඛ්‍යා අපිට 1
3 5 7 9 11 ආදී වශයෙන් ඉදිරියට ලියාගෙන යන්න පුළුවන්. ඔත්තේ සංඛ්‍යා ඕන තරම් ලියන්න පුළුවන්. මොකද මේකේ අපිට ඔත්තේ සංඛ්‍යා ලියන්න ඕනේ මොන සීමාව ඇතුළේද කියන එක සඳහන් කරලා නැහැ. එතකොට ඔයගලන්ට පේනවා මෙතනදී අපිට ලියවෙන්නේ පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටාව. මොකද මේකේ මොන සීමාව ඇතුළේද මේ ඔත්තේ සංඛ්‍යා ලියන්න ඕනේ කියන එක ලියලා නැහැ. එහෙනම් අපිට මේක 1 3 5 7 9 11 13 ආදී වශයෙන් අනන්තයට යනකම් ලියන්න පුළුවන්. ඒ නිසා අපි මේක පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටාවක් වෙන නිසා ඉදිරියෙන් තිත් 3ක් යොදලා සංඛ්‍යා රටාව මෙන්න මේ විදිහට පිළිවෙලට ලියලා පෙන්නනවා. අපි යමු තවත් උදාහරණයකට. 1ත් 9ත් අතර පිහිටි ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. 1ත් 9ත් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා තමයි 2 4 6 සහ 8. ඒතර 1ත් 9ත් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා 4ක් තියෙනවා. ඒ ඉරට්ටේ සංඛ්‍යා ටික අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ඒතර මේක පද ගණන පරිමිත වෙච්ච සංඛ්‍යා රටාවක්. මම හිතනවා ඔයගලන්ට හොඳින්ම පැහැදිලි වුණා. එහෙනම් දුවේ පුතේ මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ පාඩමේ තියෙන ඊටාම වැදගත් කොටසක්. ඒ තමයි සංඛ්‍යා රටාවක පොදු පදය. එහෙම නැත්නම් අපි මේකට කියනවා සාධාරණ පදය කියලා. දැන් අපි සංඛ්‍යා රටාවක පොදු පදය එහෙම නැත්නම් සාධාරණ පදය ලියන්නේ කොහොමද කියන එක බලමු. අපි හොඳින්ම දන්නා සංඛ්‍යා රටා කිහිපයක් උදාහරණ විදිහට අරගෙන ඒ වගේ සාධාරණ පදේ ලියන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඔන්න මම මුලින්ම ගන්නෙ 2න් පටන්ගෙන 2 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. අපිට තවත් විදියකින් කියනවා නම් මේ සංඛ්‍යා රටාව හඳුන්වන්න පුළුවන් ඉරට්ටේ සංඛ්‍යා රටාව කියලාත්. ඒතර 2න් පටන්ගෙන 2 ගුණාකාර ආරෝහණ පිළිවෙලට සංඛ්‍යා පිහිටි පද පිහිටි සංඛ්‍යා රටාව අපිට මේ විදිහට ලියන්න පුළුවන්. මේක සීමාවක් නෑ අනන්තයට යනකම් ලියන්න පුළුවන්. ඒතර ඒ සංඛ්‍යා රටාව ලියන අපි 2 4 6 8 10 12 14 16 18 20 මේ ආදී විදිහටනේ. මේවට අපි ඉරට්ටේ සංඛ්‍යා කියලාත් කියන්න පුළුවන්. ඒතර බලන්න මේකේ පළමු පදය හැදෙන හැටි මේ තියෙන්නේ 2 ගුණාකාර. ඒතර පළවෙනි පදය අපිට ලියන්න පුළුවන් දෙවරක් 1 කියලා. ඒතර දෙවරක් 1 2යි. ඒතර දෙවෙනි පදය අපිට ලියන්න පුළුවන් එහෙනම් දෙවරක් 2 කියලා. දෙවරක් 2නේ 4. එහෙනම් පළමු පදය අපිට ලියන්න පුළුවන් දෙවරක් 1 කියලා. එහෙනම් දෙවෙනි පදය අපිට ගන්න පුළුවන් දෙවරක් 2 කියලා. මොකද දෙවරක් 2 4යි. ඒතර දෙවෙනි පදය වෙන්නේ 4. ඒතර තුන්වෙනි පදය අපිට ලියන්න පුළුවන් දෙවරක් 3 කියලා. ඒතර දෙවරක් 3 6යි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ තුන්වෙනි පදය හැදෙන්නේ දෙවරක් 3ෙන්. ඒතර දෙවරක් 3 6යි කියලා අපිට ලියන්න පුළුවන්. ඒතර හතරවෙනි පදය හැදෙන්නේ දෙවරක් 4ෙන්. ඒතර පස්වෙනි පදය අපිට ලියනවා නම් ලියන්න පුළුවන් දෙවරක් 5යි කියලා. එතකොට 6 වෙනි පදය ලියනවා නම් ලියන්න පුළුවන් දෙවරක් 6යි කියලා. එහෙනම් අපි මේ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් n කියලා හිතුවොත් මේ සංඛ්‍යා රටාවේ n වන පදය අපිට ලියන්න වෙන්නේ දෙවරක් n කියලා. මේ n කියලා මම ගත්තේ මේ සංඛ්‍යා රටාවේ ඕනම පදයක් සංකේතවත් කරන්න තමයි මම n කියන අකුර ගත්තේ. පළමු පදය හැදෙන දෙවරක් 1කින්, දෙවෙනි පදය හැදෙන දෙවරක් 2කින්, තුන්වෙනි පදය හැදෙන දෙවරක් 3 මේ විදිහට ලියාගෙන ගියොත් n කියලා අපි සාධාරණ පදයක් ගත්තොත් n වෙනි පදය අපිට ලියන්න පුළුවන් දෙවරක් n කියලා. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් හොයන්න අපිට මේ දෙවරක් n 2යි n කියන පදේ යොදා ගන්න පුළුවන්. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ 2යි n. දැන් මේ 2යි n කියන සාධාරණ පදේ භාවිතා කරලා අපිට මේ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් හොයා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මට මේ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ හොයන්න ඕනේ කියලා. එහෙනම් මං n වෙනුවට 10 යොදනවා. ඒතර දෙවරක් 10යි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ වෙන්නේ දෙවරක් 10 20යි. අපි හිතමු මේ සංඛ්‍යා රටාවේ මට 50 වෙනි පදේ හොයන්න ඕනේ කියලා. එහෙනම් මං n වෙනුවට 50 යොදනවා. එහෙනම් දෙවරක් 50 100යි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ 50 වෙනි පදේ වෙන්නේ 100යි. මං හිතනවා ඔයාලට පැහැදිලි වුණා කියලා. ඒතර අපිට සංඛ්‍යා රටාවක සාධාරණ පදය භාවිතා කරලා ඒ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් හොයා ගන්න පුළුවන්. එහෙනම් 2න් පටන්ගෙන 2 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ 2යි n. තවත් විදියකින් කිව්වොත් ඉරට්ටේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ එතකොට 2යි n. මං හිතනවා ඔයාලට හොඳින්ම මේක පැහැදිලි වුණා කියලා. අපි ඊළඟට බලමු 3න් පටන් ගන්නා 3හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ලියන්නේ කොහොමද කියලා. 3න් පටන් ගන්නා 3 ගුණාකාර විදියට අපිට 3 6 9 12
15 18 මේ විදිහට අපිට තුනේ ගුණාකාර ලියන්න පුළුවන්. ඒතර අපි දන්නවා පළවෙනි තුනේ ගුණාකාරය අපිට ලියන්න පුළුවන්. පළමු පදේ ලියන්න පුළුවන් මේ සංඛ්‍යා රටාවේ 3 වරක් 1 කියලා. ඒතර දෙවන පදේ අපිට ලියන්න පුළුවන් 3 වරක් 2 කියලා. ඒතර තුන්වෙනි පදේ ලියන්න පුළුවන් 3 වරක් 3 කියලා. ඒතර මේ විදිහට හතරවෙනි පදේ ලියන්න පුළුවන් 3 වරක් 4 කියලා. දැන් අපි මේ සංඛ්‍යා රටාවේ ඕනම පදයක් n වන පදේ කියලා ගත්තොත් අපිට මේකේ n වෙනි පදේ ලියන්න පුළුවන් 3 වරක් n කියලා. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය අපිට 3යි n කියලා ලියන්න පුළුවන්. එහෙනම් තුනෙහි ගුණාකාර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ 3යි n. එහෙනම් දුවේ පුතේ දෙකෙන් පටන් ගන්නා දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වුණේ 2යි n. තුනෙන් පටන් ගන්නා තුනේ ගුණාකාර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වුණේ 3යි n. එහෙනම් හතරෙන් පටන් ගන්නා හතරේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිට සංඛ්‍යා රටාවේ සාධාරණ පදය අපිට ලියන්න පුළුවන් නේද? 4යි n කියලා. එතකොට පහෙන් පටන් ගන්නා පහේ ගුණාකාර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්න ඕනේ 5යි n. එහෙනම් හතෙන් පටන් ගන්නා හතේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පීටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ විදිහට අපි නම් ලියන්න පුළුවන් 7යි n. එහෙනම් මේ සාධාරණ පද පාවිච්චි කරලා අපිට මේ සංඛ්‍යා රටාවල ඕනෑම පදයක් හොයන්න පුළුවන්. එතකොට දෙකේ ගුණාකාරවල සාධාරණ පද 2යි n, තුනේ ගුණාකාර 3යි n, හතරේ ගුණාකාර නම් 4යි n, හතේ ගුණාකාර නම් 7යි n, 11 ගුණාකාර වුණොත් 11යි n. එහෙනම් මේ වගේ ඕනම ගුණාකාරයක සාධාරණ පදය අපිට දැන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ප්‍රශ්න ටිකට උත්තර ලියමු බලන්න. 3ත් 33ත් අතර පහේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. 3යි 33යි අතර පිහිටි පහේ ගුණාකාර මොනවද? 5, 10, 15, 20, 25, 30. මේවා තමයි 3ත් 33ත් අතර පිහිටි පහේ ගුණාකාර. මේක පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටාවක්. තුන්වෙනි ප්‍රශ්නේ 11 22 33 44 යන 11න් පටන්ගෙන 11 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ කුමක්ද කියලා අහනවා. අපි දන්නවා මේ තියෙන 11 ගුණාකාර. එහෙනම් 11 ගුණාකාර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්න ඕනේ 11යි n. එතකොට අපිට ඊළඟ ප්‍රශ්නෙන් අහනවා 9 වෙනි පදය කුමක්ද කියලා. අපි දන්නවා අදාළ පදය n වෙනුවට ආදේශ කරාම අපිට මේ පදේ හොයාගන්න පුළුවන්. එහෙනම් 9 වෙනි පදේ හොයන්න නම් n වෙනුවට 9 ආදේශ කරනවා. මේ 11 වරක් 9 99. එහෙනම් 9 වෙනි පදය වෙන්නේ 99. ඊළඟට අහනවා 111 කීවෙනි පදයේද කියලා. ඒතර 11න් කියන සාධාරණ පදයෙන් අපිට 121 එන්නේ. කීවෙනි අරද කියලා බලන්න අපිට පුළුවන් 11න් සමානයි 121යි කියලා ලියලා 121 11න් බෙදන්න. ඒතර 11න් කියන්නේ 121යි නම් n ගේ අගය බලන්න අපිට පුළුවන් 11න් බෙදන්න. එතකොට 121 බෙදන්න ඕනේ 11න් කියන්නේ මේ සමීකරණ දෙපස්සම අපිට 11න් බෙදන්න පුළුවන්. එතකොට 11ට 11 කැපිලා යනවා. එතකොට 121 11න් බෙදන්න පුළුවන් අපිට 121ට 11 ඒවා 11යි. එහෙනම් n ගේ අගය සමානයි 11යි කියලා එනවා. n සමානයි 11යි. එහෙනම් මේකේ අහන්නේ 121 කීවෙනි පදයේද කියලා. නෑ 121 කියලා කියන්නේ 11 වෙනි පදය. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි කියලා. ඊට හතරවෙනි ප්‍රශ්නේ 9 18 27 36 යන 9න් පටන්ගෙන 9 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය කුමක්ද කියලා අහනවා. ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ 9 ගුණාකාර. එහෙනම් 9 ගුණාකාර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්න ඕනේ 9යි n. එහෙනම් මේ රටාවේ 11 වෙනි පදය හොයන්න නම් අපි n වෙනුවට 11 ආදේශ කරන්න ඕනේ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන 11 වෙනි පදය කුමක්ද කියලා. එහෙනම් 9යි n 9 වරක් 11 99. එහෙනම් 11 වෙනි පදය වෙන්නේ 99. ඊළඟට අහනවා 270 කීවෙනි පදයේද කියලා. ඒතර මේ සාධාරණ පදේ 9යි n. නම් 9යි n සමානයි 270යි කියලා ලියලා n ගේ අගය හොයන්න අපිට පුළුවන් මේ සමීකරණ දෙපස්සම 9න් බෙදන්න. ඒතර 9ට 9 කැපිලා n සමානයි 279න් බෙදුවාම අපිට 279න් බෙදුවාම කීයද? 30යි කියලා එනවා. එහෙනම් දෙපැත්තම 9න් බෙදමු. 9ට 9ට කපලා දාන්න පුළුවන් අපි 9 9 බෙදුවාම එතකොට 279න් බෙදුවාම 30යි කියලා එනවා. එහෙනම් n සමානයි 30යි කියලා අපිට මේකේ අගය ලියන්න පුළුවන්. එහෙනම් 270 කීවෙනි පදයේද කියලා අහනවා. එහෙනම් ඒකේ උත්තරේ වෙන්නේ 30 වෙනි පදය කියන එක. ඒතර අපිට මේකේ පිළිතුර ලියන්න පුළුවන් n සමානයි 30යි. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ 30 වෙනි
පදය තමයි 270 කියලා කියන්නේ. මං හිතනවා ඔයගලන්ට මේ වගේ ගැටලු වලට දැන් උත්තර ලියා ගන්න පුළුවන් කියලා. මීළඟට අපි බලමු එකෙන් පටන් ගන්න ඔත්තේ සංඛ්‍යා රටාවේ. ඔත්තේ සංඛ්‍යාවල කොහොමද සාධාරණ පදේ ලියන්නේ කියලා. අපි දන්නවා මුල්ම ඔත්තේ සංඛ්‍යාව 1 3 5 7 9 ඕවනේ අපේ ඔත්තේ සංඛ්‍යා. එතකොට අපිට මේ වගේ සාධාරණ පදේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් අපි පළමු පදේ ලියනකොට අපි ඉරට සංඛ්‍යාවල ලිව්වේ දෙවරක් 1 කියලානේ. ඒතර දෙවරක් 1 2යි. නමුත් ඔත්තේ සංඛ්‍යාවල පළමු පදය වෙන්නේ 1. ඒතර දෙවරක් 1 2කින් එකක් අඩු කරොත් නේද 1 ලැබෙන්නේ. එහෙනම් පළවෙනි පදේ මට ලියන්න පුළුවන් දෙවරක් 1 අඩු කිරීම 1 සමානයි 1 කියලා. ඒතර දෙවෙනි පදේ බලන්න. දෙවෙනි පදේ ලියන්න පුළුවන් නේද දෙවරක් 2 අඩු කිරීම 1 කියලා. දෙවරක් 2 4යි 4න් එකක් අඩු වුනහම 3. එහෙනම් දෙවෙනි පදේ මට ලියන්න පුළුවන් දෙවරක් 2 අඩු කිරීම 1 කියලා. තුන්වෙනි පදේ ලියන්න පුළුවන් එහෙනම් දෙවරක් 3 අඩු කිරීම 1 කියලා. අපි දන්නවා දෙවරක් 3 6යි 6න් එකක් අඩු වුණොත් 5යි. එහෙනම් තුන්වෙනි පදය විදිහට 5 එනවා. ඉතින් අපි තුමු 10 වෙනි පදේ ලියන්න ඕනේ කියලා. එහෙනම් මේ පළවෙනි පදේ ලිව්වේ දෙවරක් 1, දෙවෙනි පදේ ලිව්වේ දෙවරක් 2, දෙවරක් 3 ඔහොමනේ. එහෙනම් 10 වෙනි පදේ ලියන්න ඕනේ දෙවරක් 10 අඩු කිරීම 1. එතකොට 19 තමයි අපිට උත්තරේ විදිහට එන්නේ. එහෙනම් අපි හිතමු මේ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් n කියලා හිතුවොත් n වන පදය අපිට ලියන්න පුළුවන් නේද දෙවරක් n ඍණ 1යි කියලා. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් හොයන්න අපිට සාධාරණ පදයේ විදිහට භාවිතා කරන්න පුළුවන් 2n ඍණ 1 කියන සාධාරණ පදය. එතකොට n වෙනුවට ඕනම අගයක් ආදේශ කරලා අපිට මේ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් හොයන්න පුළුවන්. දැන් අපි හිතමු අපිට 20 වෙනි ඔත්තේ සංඛ්‍යාව හොයන්න ඕන නම් n වෙනුවට 20 ආදේශ කරලා දෙවරක් 20 40යි 40න් එකක් අඩු කරාම 39යි කියලා හොයාගන්න පුළුවන්. අන්න ඒ විදිහට. එහෙනම් දුවේ පුතේ බලන්න ඔයාලට මේ ගැටලුවට උත්තර ලියන්න පුළුවන්ද කියලා. මේකේ දීලා තිනවා පළවෙනි ප්‍රශ්නයේ විදිහට. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ පළමු ප්‍රශ්නය සාධාරණ පදය කුමක්ද? ඊළඟ දෙවෙනි ප්‍රශ්නය අහන්නත් තියෙනවා 21 වන පදය කුමක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නය අහනවා 57 වන්නේ කීවෙනි පදයද කියලා. දැන් අපි දන්නවා එකෙන් පටන් ගන්න ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ මොකක්ද? එහෙනම් දැන් අපි පොඩ්ඩකට කලින් ඉගෙන ගත්තා. 2n ඍණ 1. එහෙනම් එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ 2n ඍණ 1. ඒතර මම කිව්වා මේ n වෙනුවට ඕනෑම අගයක් යොදලා අපිට මේ පදය කීයද කියලා හොයන්න පුළුවන්. එහෙනම් 21 වෙනි පදය හොයන්න කියලා තමයි දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ. 21 වෙනි පදය හොයන්න නම් අපි n වෙනුවට 21 යෙදුවා නම් හරි. ඒතර දෙවරක් 21 අඩු කිරීම 1 කියලා අපිට ලියන්න පුළුවන්. 2n කියන දෙවරක් n. ඒතර දෙවරක් 21 අඩු කිරීම 1. ඒතර දෙවරක් 21 වෙන්නේ 42යි. 42න් එකක් අඩු කරාම 41යි කියලා අපිට මේකේ පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් 21 වෙනි පදය වෙන්නේ 41. බලන්න ඊළඟට අහලා තියෙන්නේ මොකද්ද කියලා. 57 වන්නේ කීවෙනි පදයද? අපි දන්නවා සංඛ්‍යා රටාවේ සාධාරණ පදය තමයි 2n ඍණ 1. ඒතර මේකේ n වෙනුවට කීය යෙදුවොත්ද අපිට 57 එන්නේ. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ කී වෙනියටද 57 කියන අගය එන්නේ කියලා තමයි මේ ප්‍රශ්නේ මේ අහන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙතන මේ 2n ඍණ 1 කියන සාධාරණ පදයට 57 කියන අගය සමාන කරලා අපි සාමාන්‍ය සමීකරණයක් විසඳන විදිහට මේක විසඳනවා. ඍණ 1 ඉවත් කරන ධන එකක් දෙපැත්තටම දානවා. ඒතර 57ට එකක් එකතු වුනහම 58යි. එහෙනම් 2n සමාන ඍණ 1ට ධන 1 කැපිලා යනවා. එහෙනම් 2n සමානයි 58යි කියලා අපිට මෙතනින් එනවා. ඒතර 2n කියලා කියන්නේ 58යි. ඒතර 2n කියන්නේ 58යි නම් n ගේ අගය හොයන්න අපිට පුළුවන් දෙපැත්තම 2න් බෙදන්න. එතකොට 2n සහ 58 දෙකම 2න් බෙදන්න. ඒතර 2n බෙදීම 2 58 බෙදීම 2. ඒතර n සමානයි 29යි කියලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් මේකේ දෙපසම 2න් බෙදුවොත්. ඒතර මේ සංඛ්‍යා රටාවේ 57 වෙන්නේ 29 වෙනි පදය කියලා අපිට මේකේ ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට ඉගෙන ගමු සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක ගැන. දැන් මේ ඔයාලට පේන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව මම මේ තිත් යොදාගෙන නිර්මාණය කරලා තියෙන විදිහ. 1 තමයි පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ.
දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ 4. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ 9. හතරවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ 16. කොහොමද මේ සංඛ්‍යා අපි ලබා ගත්තේ? බලන්න. පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 1. ඒතර 1 කියන එක අපිට ලියන්න පුළුවන් නේද? හොයාගන්න පුළුවන් නේද? එක් වරක් 1 1යි. දෙවන පදයේ දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. එතකොට සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් අපිට සමචතුරස්‍ර සංඛ්‍යා ලබා ගන්න පුළුවන්. ඒතර පළමු සමචතුරස්‍ර සංඛ්‍යාව වන 1 අපිට එක් වරක් 1 1යි කියලා ගන්න පුළුවන්. දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වන 4 දෙවරක් 2 4යි කියලා එනවා. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වන 9 තුන් වරක් 3 9යි කියලා එනවා. හතරවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වන 16 හතර වරක් 4 16යි කියලා එනවා. මේ විදිහට අපිට ඉදිරියට ඕන තරම් සමචතුරස්‍ර සංඛ්‍යා ලියන්න පුළුවන්. එතකොට අපිට දැන් සමචතුරස්‍ර සංඛ්‍යා රටාව පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. පළමු පදයේ 1 4 9 16 ඊළඟ පදයට එන්න ඕනේ 25 36 49 ආදී වශයෙන් අපිට අනන්තයට යන කම්ම මේ විදිහට ලියාගෙන යන්න පුළුවන් සමචතුරස්‍ර සංඛ්‍යා. ඒතර අපි මේ තිත්‍යෝ දාගෙන ඇඳලා තියෙන මේ සමචතුරස්‍ර සංඛ්‍යාවේ පළවෙනිම රූප සටහන එක තිතයි යොදාගෙන තියෙන. ඒතර හතරවෙනි එකේ ඒ වගේ තිත් හතරක්. ඒ කියන්නේ පේලි දෙකක් සහ තීරු දෙකක් විදිහට. ඒතර තුන්වෙනි රටාවේ පේලි තුනක් සහ තීරු තුනක් යොදාගෙන තියෙනවා. එතකොට හතරවෙනි එකේ පේලි හතරක් සහ තීරු හතරක් යොදාගෙන තියෙනවා. මේ විදිහට අපිට මේ රටාව තවදුරටත් ඉදිරියට ඇඳගෙන යන්න පුළුවන් මේ විදිහට සමචතුරස්‍ර සංඛ්‍යා රටාවට. එහෙනම් අපි දැන් බලමු සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලබා ගන්නේ කොහොමද කියලා. ඒතර සාධාරණ පදේ ලියනකොට අපිට පේනවා මේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පළමු පදේ අපිට ගන්න පුළුවන් එක් වරක් එකෙන්. ඒතර පළවෙනි පදේ අපිට ලියන්න පුළුවන් එක් වරක් 1 1යි කියලා. එතකොට දෙවන පදේ අපිට ලියන්න පුළුවන් දෙවරක් 2 4යි කියලා. ඒතර දෙවන පදේ අපිට ලියන්න පුළුවන් දෙවරක් 2 4යි. දැන් ඔයගලන්ට තේරෙනවා තුන්වෙනි පදේ ගන්නෙ කොහොමද? තුන්වෙනි පදේ අපිට ලියන්න පුළුවන් තුන් වරක් 3 9යි කියලා. මේ විදිහට අපිට හතරවෙනි පදය, පස්වෙනි පදය, හයවෙනි පදය මේ විදිහට ලියාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි හිතමු මේ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ මට ලබා ගන්න ඕනේ කියලා. ඒතර 10 වෙනි පදේ මම ලියන්න ඕනේ 10 වරක් 10 කියලා. 100 තමයි අගය. එහෙනම් මේ විදිහට මේ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් අපි n කියලා හිතුවොත් n වෙනි පදය අපිට ලියන්න පුළුවන් n ගුණ කිරීම n කියලා. ඒතර n ගුණ කිරීම n කියන්නේ n ගේ දෙවෙනි බලය නැත්නම් n වර්ගය. එතකොට මේ සංඛ්‍යා රටාවේ කියන සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය අපිට එහෙනම් ලියන්න පුළුවන් n වර්ගය කියලා. n වර්ගය කියලා කියන්නේ n ගුණ කිරීම n. එහෙනම් අපිට මේ සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් මේ n වර්ගය කියන සාධාරණ පදේ භාවිතා කරලා හොයන්න පුළුවන්. දැන් අපි උදාහරණයකට හිතමු අපිට 20 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ලබා ගන්න ඕනේ කියලා. නම් 20 වරක් 20 20ෙන් ගුණ කරනවා. එතකොට 20 වරක් 20 400යි කියලා අපිට හොයාගන්න පුළුවන්. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වුණා. එහෙනම් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ වන්නේ n වර්ගය. අපි උදාහරණයක් බලමු. එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ 10 වෙනි පදය කියලා. අපි දන්නවා එහෙනම් අන්න හරිම ලේසි ප්‍රශ්නයක්. 10 වෙනි පදය හොයන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ 10 වරක් 10. කීයද අගය? 100යි කියලා අපිට හොයාගන්න පුළුවන්. හරිම පහසු ප්‍රශ්නයක්. අපි ඊළඟට බලමු ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව පිළිබඳ පොඩ්ඩක් අපි බලමු. ඔයාලා පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව නිර්මාණය වෙන හැටි බලන්න. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි. අපිට දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ලබා ගන්න පුළුවන් 1ට 2ක් එකතු කරලා. 1ට 2ක් එකතු කරාම 3යිනේ. එහෙනම් දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 3. එතන තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න අපිට 3ට 3ක් එකතු කරන්න පුළුවන්. එතන 6යි. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න 6ට 4ක් එකතු කරන්න ඕනේ. එතකොට 10 ලැබෙනවා. 10ට 5ක් එකතු කරාම 15යි. 15ට 6ක් එකතු කරාම 21යි. 21ට 7ක් එකතු කරාම 28. ඔන්න ඔය විදිහට ලේසි ක්‍රමයකින් අපිට ත්‍රිකෝණ සංඛ්‍යා හොයාගන්න පුළුවන්. එතකොට පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න 1 එකතු කිරීම 2 3යි. එතකොට තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නවා 1 ඉඳන් 3ට වෙනකන් තියෙන ඉලක්කම් ටික එකතු කරනවා. එතකොට 6යි කියලා එනවා. එතකොට හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න ඕන නම් 1 ඉඳලා 4ට තියෙන සංඛ්‍යා ටික එකතු කරනවා. එතකොට 10 ලැබෙනවා. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න ඕන 1 2 3 4 5 කියන ඉලක්කම් 5 එකතු කරනවා. එතකොට 15යි කියලා ලැබෙනවා. 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නවා 1 ඉඳන් 6 වෙනකන් තියෙන ඉලක්කම් ටික එකතු කරාම අපිට 21යි කියලා ලැබෙනවා. මෙන්න මේ විදිහට අපිට
ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ඉදිරියට ගොඩනගාගෙන යන්න පුළුවන්. දැන් අපි බලමු මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවට සාධාරණ පදයක් ලබා ගන්නේ කොහොමද කියලා. දැන් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 1නේ. එතකොට 1 කියන එක අපිට ලියන්න පුළුවන් එක් වරක් 2 2යිනේ. 2 දෙකෙන් බෙදුවොත් නේද 1 කියන අගය අපිට ලැබෙන්නේ. ඒත් පළවෙනි පදේ අපිට ලියන්න පුළුවන් එක් වරක් 2 බෙදීම 2යි. ඒත් දෙවන පදේ මට ලියන්න පුළුවන් දෙවරක් 3 6යි. 6 දෙකෙන් බෙදුවාම නේද 3 ලැබෙන්නේ. එහෙනම් දෙවෙනි පදේ මට ලියන්න පුළුවන් දෙවරක් 3 බෙදීම 2 සමානයි 3යි. ඒතර තුන්වෙනි පදේ එහෙනම් මට ලියන්න පුළුවන් 3 වරක් 4 12යිනේ. ඒතර 12 දෙකෙන් බෙදුවාම 6යි. දැන් ඔයගොල්ලන්ට පේනවද හැම වෙලේම අදාළ පදේ එයාට වඩා එකක් වැඩි ඉලක්කමෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවාම තමයි අපිට අවශ්‍ය කරන ත්‍රිකෝණ සංඛ්‍යාව ලැබුවේ. පළවෙනි පදය හම්බුනේ එක් වරක් 2 බෙදීම 2 එකයි කියලා. ඒතර දෙවෙනි පදය ආවේ දෙවරක් 3 6යි 6 දෙකෙන් බෙදුවම එතකොට 3යි කියලා ආවා. තුන්වෙනි පදය ආවේ 3 වරක් 4 බෙදීම 2 කියලා. එහෙනම් මට කියන්නකො හතරවෙනි පදේ එන්න ඕනේ 4 වරක් 5 බෙදීම 2 කියලා. එතකොට අපි තුමු 10 වෙනි පදේ ගන්න ඕනේ කියලා. 10 වෙනි පදේ ගන්න ඕනේ නේ 10 වෙනි පදේ 10 ගුණ කිරීම 11 බෙදීම 2 කියලා. අපි තුමු 20 වෙනි පදේ ගන්න ඕනේ කියලා. 20 ගුණ කිරීම 21 බෙදීම 2 කියලා තමයි. එතකොට හැම වෙලේම අදාළ පදය ඊට වඩා එකක් වැඩි අගයෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවාම තමයි ඒ අපිට අදාළ ත්‍රිකෝණ සංඛ්‍යාව ලැබෙන්නේ. දැන් එතකොට මේ සංඛ්‍යා රටාවේ ඕනම පදයක් මම n කියලා ගත්තොත් n වෙනි පදය අපිට හොයාගන්න පුළුවන් n වරක් n ධන 1 බෙදීම 2. ඒතර n ධන 1 කියලා ගත්තේ n ට වඩා එකක් වැඩි සංඛ්‍යාවක්. නම් සාධාරණ පදය අපිට ලියන්න පුළුවන් n වාරයක් n ධන 1 බෙදීම 2යි කියලා. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ n වාරයක් n ධන 1 බෙදීම 2යි. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය මොකක්ද කියලා අහුවොත් අපිට ලියන්න පුළුවන් වෙන්න ඕනේ n වාරක් n ධන 1 බෙදීම 2යි. අපි යමු ප්‍රශ්නයකට. එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ 10 වන පදය කීයද කියලා අහනවා. එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ n වාරයක් n ධන 1 බෙදීම 2. කියන්නේ අපිට හොයන්න ඕන අගය ඊට වඩා එකක් වැඩි අගයෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්නම් 10 යාට වඩා එකක් වැඩි එක්කිනා 11නේ. එහෙනම් 10 11න් ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ඒතර 10 ගුණ කිරීම 11 බෙදීම 2. එතකොට 10 ගුණ කිරීම 11 බෙදීම 2. ඒතර 10 11න් බෙදුවාම 110යි 110 දෙකෙන් බෙදුවාම 55යි. එහෙනම් මේකේ අපිට අගය 55යි කියලා එනවා. එහෙනම් 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 55. ඔන්න දැන් අපි ත්‍රිකෝණ සංඛ්‍යා සහ සමචතුරස්‍ර සංඛ්‍යා කියන සංඛ්‍යා වර්ග දෙක ගැනම මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. අපි බලමු මේ ගැටලුව කොහොමද හදන්නේ කියලා. එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ එකට විශාල වූ 50ට කුඩා වූ යම් පදයක් එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේද පදයක් වේ. එම පදය කුමක්ද? එම පදය කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද? එම පදය කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා අහන්න. එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ එකට විශාල වූ 50ට කුඩා වූ යම් පදයක්. දැන් අපිට පුළුවන් මේක බලන්න සමචතුරස්‍ර සංඛ්‍යා රටාවයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාවයි ලියාගෙන යන්න පොඩ්ඩක්. ඒතර සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ දෙකේම තියෙන 50ට කුඩා වූ යම් පදයක්. ඒ කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ 50ට අඩු යම් සංඛ්‍යාවක් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවෙත් පදයක් වෙනවලු. එහෙනම් මොකද්ද මේ පදය කියලා අහන්නේ. ඒතර සමචතුරස්‍ර සංඛ්‍යා ටික ලියාගෙන ගියොත් 1 4 9 16 25 36 49 ওই විදිහට අපිට මුලින්ම සමචතුරස්‍ර සංඛ්‍යා ටික ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා ටිකත් අපිට ලියන්න පුළුවන්. 1 3 1 3 6 10 15 21 28 36 මේ ආදී වශයෙන් අපිට ත්‍රිකෝණ සංඛ්‍යා ටිකත් ලියන්න පුළුවන් 50ට අඩු ඒවා. ඒතර මේ සංඛ්‍යා රටා දෙකේම තියෙන පොදු පදය තමයි 36. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවකුයි ත්‍රිකෝණ සංඛ්‍යාවකුයි සමචතුරස්‍ර සංඛ්‍යාව දෙකම වෙන සංඛ්‍යාව වෙන්නේ ඔය කියන විදිහට 36. එහෙනම් එම පදය කුමක්ද කියලා අහනවා. ඒකට උත්තරේ වෙන්න ඕන 36. ඒතර එම පදය කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද කියලා අහනවා. දැන් අපිට පේනවා සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ 6 වෙනියට තියෙන අගය තමයි 6 වෙනි පදය තමයි 36 කියලා කියන්නේ. එම පදය කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද? එහෙනම් 6 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. ඊට පස්සේ අහනවා එම පදය කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා. දැන් ත්‍රිකෝණ සංඛ්‍යා රටාව දිහා බලන් ගියාම අපිට පේනවා 36 කියන්නේ 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව.
එහෙනම් එම පදය කීවන ත්‍රිකෝණ සංඛ්‍යාවද කියන එකට පිළිතුර විදිහට අපිට ලියන්න පුළුවන් 8 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා. මම හිතනවා මේ ගැටලුව ඔයගලන්ට හොඳින්ම පැහැදිලි වුණා කියලා. එහෙනම් දුවේ පුතේ මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරේ ඔයාලගේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා කියන පාඩම. මම හිතනවා මේ පාඩම ඔයාලට ඊටම කෙටියෙන් මම පැහැදිලි කරා සරලව. මම හිතනවා ඔයගලන්ට මේ පාඩම හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. එහෙනම් තවත් මෙවන් වූ පාඩමකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.